මග දිගට කාමර ඇත කාමර ඇත කාමර ඇත කාමර. මං එන්නේ කම්බල බලාවේ අනුරාධපුරේ මූකලානේ ඉඳලා මීගමුවේ අබේසේකරාරාමයට එනකන් හඳුන්නේ කාමර ඇත කියන බෝඩ් මීටර් 10න් 15න් 10න් 15න් තියෙනවා. ඇබල ඔච්චර බුදියන්නේ උන් කොහෙද ඉන්නේ? එච්චර නිදිමත එච්චර හේබාපු කඩා වැටිච්චි මහන්සි වෙච්චි විඩාබර අතරමං වෙච්චි જાතියක් ඉන්නවද? නෑ 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 ඕක හැදුවේ ඇයි කියලා කියන්න ඕනේ නෑනේ ඉතින්. කියන්න ඕනේ නෑ. ඒගොල්ල අපි ඔක්කොම පුම්බගෙන ඉන්නවා සුද්ධ බෞද්ධ. සුද්ධ බෞද්ධ කියලා විශේෂයෙන් මේ අම්මන්ඩිලා ටික ඉන්නවා නේද? හාමුදුරුවෝ බණ කියද්දි ගෑනුන්ට බයිනවා. චෝදනාවකුත් මට තියෙනවා. හැබැයි ඒ චෝදනාව කරන්න ඉස්සෙල්ලා බලන්නකෝ මං කියපු ඒවා ඇත්ත නෙමේද කියලා. මං කියපු ඒවා ඇත්ත නෙමේද? ගෙදර බුදුන් අම්මා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා. එතකොට නිවස ආරක්ෂා කරන්න ඕන, නිවසේ ආර්ථිකය ආරක්ෂා කරන්න ඕන, නිවසේ සාමය ආරක්ෂා කරන්න ඕන උත්තමාවිය නේද මේ? උන්දට කුලප්පුව හැදිලා නම් පිස්සු හැදිලා නම් ඒ ගෙදර රැකෙයිද? ඒ ගෙදර මව්කම නොතිබ්බා නම් ඒ ගෙදර උන්ට නිවන් තියෙයිද? ගෙදර බුදුන් අම්මා වෙච්ච